welcome to my YouTube channel. මගේ යාළුවනේ. ඉතින් කොහමද ඔයගොල්ලන්ට? අපි බබත් එක්ක වීඩියෝ කරන්න ගියාම හරි අමාරුයි ඉතින්. මේ අද මම ඔයගලන්ට ගත්තේ වෙනස් වීඩියෝ එකක්. ඒ කියන්නේ මම මේ පැල වගේක් ඉඳලා තියෙනවා. මේ ඒවා පෙන්වන්න තමයි ගත්තේ. ඉතින් යාළුවනේ මම ගෙදර නිකන් ඉන්න වෙලාවට මේ කරන්නේ පැල ඉඳන එක තමයි. ඉතින් මේ ඔයගලන්ට පේනවනේ මේ කොච්චි ගස්. මේ දැන් ඒවා මේ බලන්න පී දෙන්නත් ලං වෙලා තියෙන්නේ හැම පැලයක්ම. මේ මම කවරවල යාළුවනේ ඒවා හදන්නේ මුලින්ම පස හදාගෙන ඉවර වෙලා ඒවා කවරවල තමයි ඉඳුවේ. මේ ලොකු කොච්චි එක තක්කාලි කොච්චි කියන්නේ ඒක. මේ හැබැයි ඉතින් මේවට පස හදාගෙන පසට හොඳට පෝර දාලා එහෙම තමයි ඉඳන්න ඕන. ඊට පස්සේ නම් ඉතින් මම දාන්නේ මේ මොන ලාඩප්ප කොළ ඒව දානවා. තව මේ කඩෙන් දම් කැට පෝර ගෙනල්ලා දානවා දම් කැට. මේ පැල ටික නම් එච්චර සාර වුණේ නෑ යාළුවනේ. මේකේ පැලේ නම් මැරිලා ගියා. මේ පැලේ නම් එච්චර සාර නැහැ. මෙතනක් තියෙනවා පැල. මේ බලන්න. මං කියන්නේ ඔයගොල්ලන්ටත් ඉතින් පැල ඉඳන්න කියලා. මේ තියෙන යාළුවනේ මගේ පැල. බිම ඉඳපු යාළුවනේ එච්චර මේ සාර්ථක වෙලා නෑ බිම ඉඳපු පැල. මේ යාළුවනේ මේ තියෙන්නේ මම බිමත් ඉඳුව පැල වගේක්. ඉතින් මේ බිමේ මට හිතෙනවා මේ කවර ඉහළ ඉඳපුවා හොඳට හැදුනා. බිම ඉඳපුවා හැදිලා නෑ කියලා යාළුවනේ. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. මේ හැදිලා නෑ. ඒවා පොඩි. ඒවට පෝර ටිකක් දාගන්න ඕන දැන්. මේ කවර වල පැලේ හොඳට ඇවිල්ලා. මේ බලන්නකෝ යාළුවනේ. බිම ඉඳපුවා ටිකක් මේ කහ වෙලා වගේ. ඒ කියන්නේ නිකන් පෝර මේ මදි ගතියක් තමයි පෙන්නන්නේ. පෝර ටිකක් දාගන්න ඕන. ඉතින් යාළුවනේ මම මුලින්ම පැල මේ කොච්චියට තවන් දාගත්තා. ඊට පස්සේ තමයි පැල කරගත්තේ. හොඳට පැල වුණා. පැල වුණාට පස්සේ මෙහෙම අරගෙන මම ඉඳුවා. හැබැයි යාළුවනේ මට හිතෙනවා මේ ටික ලොකු කවරවල ඉඳුවා නම් හොඳයි කියලා. මීට වඩා ලොකු කවරවල ඉඳුවා නම් මේ හොඳයි කියලා හිතෙනවා. මේ බිමේ ඉඳන්න තැනක් නෑ යාළුවනේ. මේ පොල් ගස් තියෙනවා. ඉතින් පොල් අතු වැටෙනවා. ඒක නිසා බිමේ ඉඳන්න තැනක් නෑ. ඒකයි කවරවල ඉඳන්නේ. මට මේ තව කවර වගේක් හම්බ වුණා. මේ ඒවත් දැන් මම ඉඳන්න හදන්නේ. මේ කවරවල මම ඉඳලා තියෙනවා මේ කිරි හබුරු. ඉතින් යාළුවනේ ඉතින් යාළුවනේ අදට මම නවතින්නම්. තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම්බෙන්නම්. ඔයගොල්ලෝ ඉතින් කමෙන්ට් කරන්න. අපේ බබත් ඇහැරලා ඉන්නේ. ඉතින් යාළුවනේ එහෙනම් ඔයගොල්ලන්ට බුදු සරණයි. ජේසු පිහිටයි.